ඔන්න හුඟ කාලයකට පස්සේ කොහොමත් එක කාලෙක වැඩසටහන් මාලාවේ වැඩසටහනකින් තමයි අපි අද එකතු වෙන්නේ. අද වැඩසටහනින් අපි අරගෙන එන්නේ අපේ රටේ දකුණු ලකේ ඒ කියන්නේ ගාල්ලේ බද්දේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ගැනයි. මොකක්ද මේ නිවසේ තියෙන වැදගත්කම? වැදගත්කම් කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ නිවස අවුරුදු 100කටත් වඩා ඉපැරණි නිවසක් වීම. ඉතින් මේ නිවසින් ඕගොල්ලොන්ට අධ්‍යයනයක් කරන්න පුළුවන් අවුරුදු 100කට කලින් අපේ රටේ පහත රට ගෘහ නිර්මාණ කලාව, පහත රට ගෘහ නිර්මාණ සම්ප්‍රදාය කොහොමද තිබිලා තියෙන්නේ සහ මොනවද ඒවායේ අංග ලක්ෂණ කියන එක ගැන. දෙවනුව මේ ඇවිල්ලා මගේ සීයාගේ මහගෙදර. ඒ කියන්නේ මගේ අම්මගේ පියාගේ මහගෙදර. ඉතින් සීයාගේ සහෝදර සහෝදරියන් එක්ක පුංචි කාලේ හැදී වැඩිලා තියෙන්නේ මේ නිවසේ. එතකොට ඒ කියන්නේ මේ නිවස පරම්පරා 4කටත් වඩා පරණයි. ඒ කියන්නේ සීයාගේ තාත්තා නිර්මාණය කළා තියෙන්නේ. ඒ කියන්නේ මගේ මුත්තා හිටපු කාලයේ ගොඩනැගුණු ගෙදරක්. තුන්වෙනුව මේ වැඩසටහන් මාලාවේ අපි අපේ සීයා ගැන මීට කලින් කිහිප අවස්ථාවක කතා කළා. ඒ වගේම කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝ ගැන කිහිප අවස්ථාවක කතා කළා. ඒ හැම මොහොතකම මම කියලා තියෙනවා අපේ සීයා කියලා කියන්නේ කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝගේ ගිහි පරම්පරාවේ පුරුකක් කියන විත්තිය. ඒ කියන්නේ මේ කතා කරන මමත් වක්‍රාකාරයෙන් එහෙම තමයි. එතකොට කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝගේ ගිහි පරම්පරාවල් වාසය කරපු සහ වාසය කරන ස්ථාන ගැන සාකච්ඡා කරනකොට අපිට මේ නිවසත් උදාහරණ විදිහට ගන්න පුළුවන්. මොකද කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝගේ ගිහි පරම්පරාවේ උදවිය මේ නිවසේ වාසය කරලා තිබුණු නිසා වගේම දැනටත් වාසය කරන නිසා. ඉතින් මේ කාරණත් එක්කම අපි ඉදිරියට යමු. මම සුළු මොහොතකට කලින් මතක් කළා වගේම අපේ සීයා ගැනත් සීයාගේ අත්දැකීම් ගැනත් ඒ වගේම කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝ ගැනත් කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝගේ ගිහි පරම්පරාවල් ගැනත් කොහොමද කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවෝගේ ගිහි පරම්පරාව වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවෝගේ සහ වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවෝගේ ගිහි පරම්පරාවල් එක්ක සම්බන්ධ වෙන්නේ කියන ඒවා ගැනත් වැඩසටහන් මාලාවක් කරලා තියෙනවා. ඉතින් මේ හැම වැඩසටහනකම ලින්ක්ස් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. මේ වැඩසටහන බැලුවට පස්සේ ඒවත් බලන්න කියලා මතක් කිරීමක් කරනවා. ඒ වගේම තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අද වැඩසටහනේ පෙළ ගැස්ම ගැන කතා කරොත් කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාවල් ගැන තොරතුරු දැනගන්න පුළුවන්. අපේ රටේ තියෙන මූලාශ්‍ර ගත්තාම ප්‍රධානතම මූලාශ්‍රයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් 1950 ගණන් වල ජස්ටින් විජේවර්ධන මහත්මයා රසවාහිනී කියන සගරාවට ලියපු ලිපිය. එතකොට ඒ ලිපියේ සඳහන් වෙනවා අපේ සීයා ගැන සහ සීයාගේ සහෝදර සහෝදරියන් ගැන විස්තර. ඒ වගේම ඒ සිද්ධ වෙච්ච ආවාහ විවාහ කටයුතු වලදී සහ සම්බන්ධ වුණු අයගේ විස්තර. ඒ වගේම කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවෝගේ කීවෙනි ගිහි පරම්පරාවටද සම්බන්ධ වෙන්නේ වගේ විස්තර. ඉතින් අපි මුලින්ම ඒ රසවාහිනී සගරාවේ තියෙන සටහන් ටික අධ්‍යයනය කළා අපේ සීයා සහ සීයාගේ සහෝදර සහෝදරියන්ව දැන හඳුනා ගැනීම. ඊට පස්සේ අපි සීයාගේ මහගෙදර නැත්නම් මේ අවුරුදු 100කටත් වඩා ඉපැරණි නිවසේ සංචාරය කිරීම ආරම්භ කරමු. මේ ඕගොල්ලෝ දකින්නේ 1957 අවුරුද්දේ රසවාහිනී සගරාවට ජස්ටින් විජේවර්ධන මහත්මයා ලියපු ලිපියේ පිටපතක්. මේකේ නම තමයි කරතොට නාහිමියන්ගේ ගිහි පරපුර. ඉතින් මේ ලිපියේ අර මං කලින් කිව්වා වගේ කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ අවදියේ ඉඳන් පැවතගෙන එන පරම්පරා 9ක් ගැන තොරතුරු සඳහන් වෙනවා. ඒ කියන්නේ පරම්පරා 9ක් ගැන සඳහන් වෙනවයි කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මේ වෙනකොට පරම්පරා 9යි තියෙන්නේ කියලා.
1957 ජස්ටින් විජේවර්ධන මහත්මයා රසවාහිනී සගරාවට ලිපිය ලියනකොට පරම්පරා 9ක් තමයි තිබිලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට පරම්පරා 12ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට ඒ ලිපියේ අන්තිම පිටුවේ 11 වෙනි පරිච්ඡේදයේ තමයි අපේ සීයා සහ සීයාගේ සහෝදර සහෝදරියෝ ගැන සඳහන් වෙන්නේ. ඉතින් මේ 11 වෙනි පරිච්ඡේදය මම පොඩ්ඩක් කියවන්නම්. ජොහානා ෆ්‍රැන්සිස් විජේසිංහ, හෙන්ඩිරික් කොන්රාඩ් විජේසිංහ යන දෙපළගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිමහල්ලා වන සුගතදාස විජේසිංහ මාතර PWD කාර්යාලයෙහි ප්‍රධාන ලිපිකරු වේ. ඔහුද මීපේ පදිංචිව සිටි ජොනතන් ඩයස් ජයසුන්දර කොර්නාර් රාලහාමිගේ දියණියක් වන කල්යාණි ඩයස් ජයසුන්දර සමග විවාහ වී සිටි. එතකොට මේ තමයි මෙතන මේ සුගතදාස විජේසිංහ කියන්නේ මගේ සීයා. එතකොට මෙතෙන්දී අපි දැනගන්න ඕන දෙයක් තමයි මගේ සීයාගේ අම්මගේ තාත්තගේ දෙන්නගෙම වාසගම විජේසිංහ. එතකොට දැන් කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාවත් විජේසිංහ නමින් තමයි යන්නේ. විජේසිංහ පරම්පරාව. එතකොට මෙතෙන්දි මේ කරතොට ධර්මාරාම නායක හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාව එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ මගේ සීයාගේ අම්මගේ පාර්ශවයෙන් මිසක් තාත්තගේ පාර්ශවයෙන් නෙමෙයි. එතකොට ඒ සීයාගේ විස්තරේ ඊට පස්සේ ආයි මේ ඡේදය අපි කියවගෙන ගියොත් ඊළඟ පුත්‍රයා දීරසේන විජේසිංහ හැම්මැලිය උපතැපැල් කාර්යාලයේ තැපැල්පති වේ. තවම අවිවාහකයෙකි. තෙවැනි පුත්‍රයා ඩේවිඩ් විජේසිංහ වැල්ලවායේ සිංහහාල් මෝලේ කළමනාකරුය. ඔහුද අවිවාහකව සිටි. බාලම දියණිය නෝනේන් විජේසිංහද අවිවාහකව සිටින්නීය. මෙතන මේ බාලම දියණිය කියලා අදහස් කරන්නේ අපේ සීයාගේ බාල සහෝදරිය නැත්නම් එකම සහෝදරිය. එතකොට මෙතෙන්දි මතක තියාගන්න ඕන අපේ සීයාත් සීයාගේ ලොකු මල්ලිත් සීයාගේ පොඩි මල්ලිත් කියන මේ තුන් දෙනාම මේ වන විට ජීවතුන් අතර නෑ. හැබැයි සීයාගේ සහෝදරිය බාල නංගි ජීවත් වෙනවා තාමත්. අපි මේ සඳහන් කරන බද්දේගම නිවසේ මේ වෙනකොට ඇය වයස අවුරුදු 91ක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ නිවසේ ඉදිරිපස. ඒ කියන්නේ බාහිර පෙනුම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි උළු සෙවිලි කරපු ගෙයක් විදිහට තමයි මේක තියෙන්නේ. සිංහල උළු. එතකොට ඒ කාලවල් වල සාමාන්‍යයෙන් උළු සෙවිලි කරපු ගෙවල් හරිම අඩුයි. කොහේ හරි තැනක උළු සෙවිලි කරලා තියෙනවා නම් ඒ කියන්නේ ගමේ විහාරස්ථානයේ හැර ගමේ පාසලෙත් හැර තවත් කොහේ හෝ ස්ථානයක උළු සෙවිලි කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒ ගෙදර හඳුන්වන්නේ ටිකක් යමක් කමක් තියෙන ගෙදරක් විදිහට. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මේ ගෙදරේ පිටිපස කොටස සහ පැති පෙනුම කොහොමද තියෙන්නේ කියලා. ජනෙල් තියෙනවා සහ ඒ සමහර ජනෙල් උඩින් වැසි වතුර කාන්දු වෙන එක වළක්වන්න ආවරණ යොදලා තියෙනවා. ඒවත් බොහොම ලස්සනට එක එක කැටයම් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ කාලයේ ගෙවල් වල මෙන්න මේ අංගය විශේෂ සහ අනිවාර්ය අංගයක් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක ආවරණයක් විදිහට බිත්ති කණු අතරේ රදවලා තියෙනවා. බලන්න මේ කැටයම්. ඉතින් මේකත් නිකම් ආවරණයක් නෙමේ. මේ ආවරණයත් අර උඩ මෝස්තර කැටයම් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ බිත්ති කණු වල පැතිපෙනුම.
මේ තියෙන්නේ මේ නිවසට ඇතුල් වෙන දොර ළඟ තියෙන ආවරණයේ කැටයම්. එතකොට අතීත ගෘහ නිර්මාණ ශිල්පීන් නිකම්ම මේක ලීයක් යොදනවට වඩා ඒ හැම තැනක්ම බලලා පැරණි සිංහල සැරසිලි නැත්නම් අපි මෙවට කියනවා ඉපැරණි සාම්ප්‍රදායික සිංහල සැරසිලි කියලා. ඉතින් ඒවා යොදලා තමයි මේ කලාවන් නැත්නම් ගෘහ නිර්මාණ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. මේ තියෙන නිවසට ඇතුල් වන ස්ථානය මෙතනත් විශේෂයි. මේ පඩිපෙළ හදාලා තියෙන්නේ කැඩිලා ගියපු වීදුරු පිගන් වීදුරු පීරිසි කුට්ටම් වල කෑලි එකට එකතු කළා. අපි ඉස්සර නම් අපිට මතකයි අපි පුංචි කාලේ චිත්‍ර අදිනකොට කොලාජ් කියලා අපි වර්ගයක් පුරුදු වෙලා හිටියා. ඉතින් මේකත් බැලු බැලමට ඒ වගේ මේකත් ඉස්සර කාලයේ ගෘහ නිර්මාණ කරනකොට ගොඩාක් ඔය ඉපැරණි ගෙවල් වල ඉපැරණි පන්සල් වල දකින්න පුළුවන් ශිල්පයක් තමයි පරණ වීදුරු පිගන් වගේ දේවල් කෑලි කෑලි වලට කඩලා ඒවායෙන් ලස්සන රටාවන් නිර්මාණය කරන එක. එතකොට ඒ කාලේ සමහර පිගන් වීදුරු වල ලියලා තියෙනවා ඒවා නිර්මාණය කරපු ආයතනය, නිෂ්පාදනය කරපු වර්ෂය, නිෂ්පාදනය කරපු රට. එතකොට මේ වීදුරු කෑලි වුණත් අපි පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් ඒ වගේ තොරතුරු මේවායේ දකින්න තියෙනවා. මේවායේ බොහෝමයක් ඒවා එංගලන්තයේ නිෂ්පාදිතෙව්ව කියලා තමයි තියෙන්නේ. ඉතින් අර සමහරු නම් මත පළ කරනවා එංගලන්තයේ වීදුරු මේ වගේ දේවල් ගොඩක් ගණන් සුකෝපභෝගී දේවල් වුණත් ඒවා බිදලා මේ වගේ පයට පෑගෙන්න දාලා තියෙන්නේ මේවා සුදු ආණ්ඩු කාලේ නිර්මාණය වුණු ඒවා නිසා ඒ සුද්දොන්ට අපි ගැටිකම් කරන්නේ නැහැ. සුද්දොන්ව අපි ගණන් ගන්නෑ. අපිට මේවා වැඩක් නැහැ. අපි ඕගොල්ලොන්ව පාගගෙන ඉන්නවා කියන දේ නිරූපණය වෙන්න කියලත් එහෙමත් සමහර ඉතිහාසඥයෝ සමහර අය මත පළ කරනවා මේ වගේ අංග දිහා බලලා. දැන් අපි ඉස්සරහා ස්තෝප්පු කෑල්ලට පිවිසෙමු. එහෙම පිවිසුනාම මේ තියෙන්නේ ස්තෝප්පුව කියලා හඳුන්වන කොටස. මේ තියෙන වහලේ ලී බලන්න පුළුවන් පරාල මේ ඔක්කොම තවමත් කිසිම වෙනසක් නොකර අවුරුදු 100ක් තිස්සේ මේ විදියටම තියෙනවා. ඉතින් මේ ගේ හරිම සිසිලසයි. මොකද තියෙන සිංහල උළු නිසා අපේ පැතිවල වගේ එහෙම තහඩු කෑලි ෂීට් කෑලි දාලා හදපු ගෙයක් නොවන නිසා මේ ගෘහ භාණ්ඩත් බොහෝම පරණ ගෘහ භාණ්ඩ කියලා ඔයගොල්ලන්ට දැක්කම පේනවා. මේ තියෙන ස්තෝප්පු කෑල්ලේ බිම. එතකොට මෙතනත් මේ රටාවන් විදිහට තමයි මේව ඇඳලා කරලා තියෙන්නේ. මේ පරණ කණ්ණාඩියක්. මේ මෙතන පොඩි කතාවක් යනවා. මෙතනදී මේ කියන්නේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ මේ ලී සම්බන්ධ කරලා තියෙනවා ආරුක්කු හැඩයක් තියෙන හැඩතල වලින්. මේ ඇවිල්ලා කළුගල් කියලා තමයි කියන්නේ. මේ කළුගල් වලින් තමයි මේ ලී ටික රදවලා තියෙන්නේ මේ බිත්තිය මත. මේ ඉන්නේ සීයාගේ සහෝදරිය. ඒ කියන්නේ පවුලේ බාලම කෙනා සීයාගේ සහෝදර සහෝදරියන් අතරින් මේ වෙනකොට වයස අවුරුදු 91ක් වෙනවා. ඊට පස්සේ මේ බලන්න මේ දොර මේ තාම අපි ස්තෝප්පු කෑල්ලේ ඉන්නේ.
මේ දොරේ එහා පැත්තේ යතුරු හිලෙන් යතුර කරකවනකොට මේ තියෙන්නේ මේ දොරේ ඇතුලේ ලොක් එක තමයි මේ තියෙන්නේ. බලන්න මේක අතක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බොහොම සියුම්ව බලන් ඉන්න හරි ආසයි. එතකොට එළියෙන් යතුරු හිලට යතුර දාලා කරකවනකොටත් මේක කැරකෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ දොරේ තියෙන සරණේරු. මේ තියෙන්නේ දොර අගුල. මේ දොරේ සරණේරු ඒවත් යම් යම් කැටයම් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ දොරේ උළුවස්ස. එතකොට මේවායෙත් යම් මෝස්තර දකින්න පුළුවන්. මේ ස්වස්තික සලකුණ ගත්තොත් මේක ඇවිල්ලා හිට්ලර්ගේ ලාංඡනය නෙමේ. මේක ඇවිල්ලා අනිත් පැත්තට කැරකිලා තියෙන එකක්. සාමාන්‍යයෙන් ස්වස්තික ලකුණ සලකනවා සුබ ලාංඡනයක් විදිහට. දැන් අපි ඇතුළට යන්. දැන් මේ තියෙන්නේ ගෙදර ඇතුළ. මේ කොටස ඇත්තටම මැදශාලය විදිහට තමයි භාවිතා වෙන්නේ. මෙතනත් පැරණි ගෘහ භාණ්ඩ තියෙනවා. දැන් මේ කණ්ණාඩිය එහෙම බොහොම පරණ ගෘහ භාණ්ඩයක්. ඒ වගේම මේ පරණ කැටයම් තියෙන්නේ. ඊළඟට මෙතනත් සාලෙත් තියෙනවා ජනේල කිහිපයක්. එක එක මෝස්තර වලින් මේ තියෙන වහල. එතකොට මේ වහල ලී වලින් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ සාලේ කෙළවරේ තියෙන ආරුක්කුවක් ආච් එකක්. එතකොට ඒ ආරුක්කුව ඇතුලෙන් ගියාම මුළු තැංගය ඒ කියන්නේ කුස්සියට පිවිසෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ ආරුක්කුවේ තියෙන එක මෝස්තර කැටයම් එක මල් කැටයම් තමයි මේ තියෙන්නේ. මේ ඉන්න සීයාගේ ලොකු මල්ලි ඔහුත් කලින් කිව්වා වගේ මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. ඊළඟට තව මේ පරණ පින්තූරු වගේක් තියෙනවා. ඊළඟට මෙතනත් මේ කර්ටන් එක නැත්නම් දොර රෙද්ද රදවලා තියෙන විදිහත් හරිම සුවිශේෂී. බලන්න මේ කර්ටන් හෝල්ඩර් එක. එතකොට මේ දොරේ උළුවස්ස දෙපැත්තේ ඇත්තු දෙන්නෙක්ව හදලා ඒ ඇත්තු දෙන්නගේ හොඩේට තමයි මේ කර්ටන් එකේ පොල්ල රදවලා තියෙන රදවණය. ඉතින් ඒකත් හරිම මේ සුවිශේෂී සහ හරිම විශේෂිත අනන්‍ය වුණු ලක්ෂණයක් විදියට අපිට මේ වෙලාවේ මතු කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ කෑම කාමරය. කෑම කාමරය ටිකක් පොඩියට තමයි තියෙන්නේ සාලයට සාපේක්ෂව. හැබැයි දිගයි. ඊට පස්සේ මේ අන්තට්ටුවක් දකින්න පුළුවන්. ගොඩක් පරණ ගෙවල් වල මේ වගේ අන්තට්ටු දැක ගන්න පුළුවන්. ඒව හයි කරලා තියෙනවා ගෙවල් වල හැමතැනම. එතකොට මෙතන අන්තට්ටුව ඒක මුව අන්තට්ටුවක් විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන උළු තමයි හැමතැනම තියෙන්නේ මෙතනත් මුළු තැන්ගේ. ඊට පස්සේ මේ තියෙන සොල්දරය පරණ ගෙවල් වල මේ වගේ සොල්දර දකින්න පුළුවන්. ඒ කියන්නේ උඩ තට්ටුවක්, තව පොඩි උඩ තට්ටුවක්. මේවා ගොඩක් දැන් නම් පිටරටන වල නම් තියෙනවා. ලංකාවේ නම් දැන් මෙව්ව නැහැ. මේකේ මේ තියෙන්නේ මේ ඉනිමග. මේ ඉනිමගේ තියෙන විශේෂත්වය තමයි එහෙම සොල්දරයක් තියෙනකොට සොල්දරේ ඉනිමග අපිට අකුලන්න කරන්න පුළුවන්. ඒක දිග අරින්න, නමන්න කරන්න, උඩට අකුලලා තියන්න පුළුවන් විදියට තමයි ඒ ඉනිමග නිර්මාණය කරන්නේ. ඒක උඩට අකුලලා තියෙන ඕන වෙලාවක උඩට මොකක් හරි කොක්කක් දාලා ඒ කොක්කෙන් පහත් කරලා ඉනිමග පහළට අරගෙන නැගලා ආයි ඒක උඩට සවි කරන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගෙදර තියෙන්නේ. මේ අපි එදා ගත්තු පින්තූරු වගේක්. වම් කෙළවරේ ඉන්නේ සීයාගේ ලොකු මල්ලිගේ වැඩිමහලු දියණිය. ඊට පස්සේ කොළ පාට ඇඳුමකින් ඉන්නේ සීයාගේ ලොකු මල්ලිගේ බිරිඳ. ඇයට අවුරුදු 80 ගාණක් විතර වෙනවා. ඊට පස්සේ මැද ඉන්නේ මං අර කලින් සඳහන් කරා වගේ සීයාගේ නංගි වයස අවුරුදු 91යි. ඊට පස්සේ අපේ පවුල, ඒ කියන්නේ අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා සහ මගේ ප්‍රිය බිරිඳ ඉන්නවා. මේ තියෙන ඊළඟ පින්තූරේ, කලින් පින්තූරේ මං හිටියේ නෑනේ. ඉතින් මේ පින්තූරේ ඔන්න මම ඉන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ නිවසේ බලන්න ගිහිල්ලා මේ නිවසේ යම් කාලයක් ගත කළා මේ නිවසෙන් අපි පිටත් වෙන්නේ.